ස්වාමීන් වහන්සේ වැඩිහිටි පිරිස කීප දෙනෙක් ඉන්නවා අවුරුදු 80 හිට. ඒ අයගේ උපදෙස් අනුශාසනත් එක්ක මේ තරුණ පිරිසේ මහා ගොඩක් නෑ හාමුදුරනේ 20ක් 22ක්. එදා ඉඳලා මේ දක්වා රාත්‍රියේ වැඩ කරනවා, දවල් රැකියාවල් වලට යනවා. එහෙම නැත්නම් උසස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයේ ඉන්න දරුවෝ ඉන්නවා ගොඩක්. ඉතින් දිනපතාම වාගේ දිනපතාම පාහේ රාත්‍රිය අලුයම 1-2 වනතුරු වැඩ කරනවා මේ අය. අලුයම ආයි උදෑසන රැකියාවල් වලට පිටත් වෙනවා. මෙවන් පසුබිමක මේ දක්වා මේ වෙසක් පුන් පොහෝ දින දක්වා ඔවුන් කටයුතු කළා. මේ කැටයම් නිර්මාණ අතින් කටු වලින් කපලා අතින් නිර්මාණය කරපු ඒවා. මාස 4-4මාරක් පමණ ක්‍රමක්‍රමයෙන් කැටයම් නිර්මාණයටත් ගත වුණා ගරුණීය ස්වාමීන් වහන්සේ. ඒ වගේම මෙවර තේමාව වුණේ අපේ දුෂ්කර ක්‍රියාව. ඒ තේමාව නිර්මාණය කිරීමේලා මේ සියල්ල මේ මුළු මහත් කෝඩුවේ විදුලි රටා කැටයම් නිර්මාණ මේ තේමා නිර්මාණ මූර්ති ආදී මේ හැම දෙයක්ම මේ දියනෙතා අධිපතිතුමා අපිට උපදෙස් ලබා දුන්නා. එත්ම සිහිපත් කරනවා මේ යූත් ගිල්ඩ් තරුණයින් විසින් තමයි මේ සියල්ලම නිමැවුවේ. මේ ගමේ මේ කිලෝමීටර් 1 වපසරිය ඇතුලේ තමයි මේ සියලුම දක්ෂයෝ ඉන්නේ. විදුලි ඉංජිනේරුවෝ පිටතින්වත් කැටයම් ශිල්පියෝ පිටතින්වත් මේ යාන්ත්‍රික හිමත් නැත්නම් කලා නිර්මාණ ශිල්පියෝ පිටතින්වත් නැහැ. මේ අපේ ඉහළ මිල්ලතේ පුංචි ගම. ආඩම්බරයි ඒ ගැන කතා කරන්න. ඒ නිසයි ඔබ වහන්සේලාට මා ඒ පැවසුවේ මේවර ස්වාමීන් වහන්සේ අපි විශේෂිත උපක්‍රමයක් යෙදුවා මේ කෝඩු රාජයා නරඹන්නට වඩා පැහැදිලිව අඩි 16ක් 18ක් ඉහළින් විශේෂ පීඨිකාවක් සකස් කරා. ඒට හේතුව සිදුවේ අර අඩි 57ක් උසින් තිබෙන මුදුනේහි තිබෙනවා කෝඩු 4ක් පරිවාර කෝඩු, දියමන්ති හැඩති කෝඩු 2කුත්, වෘත්තාකාර සිලින්ඩරාකාර කෝඩු 2කුත්. ඒ අපිට මේ ස්ථානයේ දර්ශනය වෙන්නේ නැහැ. බොහොම ටිකයි දර්ශනය වෙන්නේ. අංග සම්පූර්ණව ඊටාම හොඳ දර්ශනයක් ලබාගත හැකි අර විශේෂ පීඨිකාව තුලට පියගැට පෙළක් ශක්තිමත්ව සකස් කරන ඒ විශේෂ පීඨිකාව නිර්මාණය කළේ ඒ හේතුව නිසායි. තවත් මේ අතින් කරන ලද කැටයම් වියන මේ බුදුන් වහන්සේ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලාට උඩින් තිබෙන අලංකාර වියනට උඩින් තියෙනවා උඩු අතට කැරකෙන පරිවාර කුඩු 8ක්. අපිට ඒ පේන්නේ නැහැ. හැබැයි අර විශේෂ පීඨිකාවට ගියාම ඊටම අලංකාරව එය දැర్శණය වෙනවා. ඒ වගේම සිලින්ඩරාකාර කූඩු 4ක් ඉදිරියට පෙරළෙමින් කරකැවෙන කූඩුව වටේ මේ ප්‍රධාන බදෙහි එය විශේෂයෙන්ම ඉලක්ක වී තිබෙන්නේ ඔය කියන සුවිශේෂී වූ ඒ ඉහළ මාලේ ඒ විශේෂ පීඨිකාව තුළටයි. ඉතින් එය තමයි මෙවර අපේ විශේෂ උපක්‍රමය. මේ රාජු අයියලා මේ දීප්ති මාලිලා මේ හැමෝම එකතු වෙලා මේ හැදුවේ මේ මුළු මහත් රටේම බුද්ධාලම්බන ප්‍රීතිය මේ ස්ථානෙට පැමිණෙන බෞද්ධ අබෞද්ධ සියලුම දෙනාට මේ දැක ගන්නට ඉඩ සැලසීමයි මේ යූත් ගිල්ඩ් ක්‍රීඩා සමාජය ආරම්භය. එසේනම් රැඳී ඉන්න මද වේලාව සිත් පහන් කරගෙන මේ නරඹන්න මේ අපට පුළුවන් ආමිස පූජාව මේ තරුණයෝ හැමෝම මේ අවුරුදු 15ක් අවුරුදු 35ක් 40ක් අතර ඊටම හොඳ වයසේ ඉන්න තරුණයෝ ඉතින් හරිම ආඩම්බරෙන් මතක් කරන සියලුම දෙනා ඔබ මේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන මේ පහස විඳ ගන්න යම් වෙලාව ඔබට උඩුමහලට යන්නත් පුළුවන්. පියගැට පෙළින් විශේෂ පීඨිකාවට අවතීර්ණ වෙලා එය ඊටම සාවධානව සමීපව මේ කූඩු රාජයා නරඹා සතුටු සිතින් යුතුව පිට යන ලෙස ආරාධනා කර සිටිනවා. උඩට යන්න